ඔයාලා හැමෝම හිතන්නේ යෝගට් කියන්නේ ගොඩක් ගුණ කෑමක් කියලා නේද? එත්තටම නියම යෝගට් ශරීරයට ගොඩක් ගුණයි. ඒකේ තියෙන හොඳ බැක්ටීරියා, ඒ කියන්නේ ප්‍රෝබයොටික්ස් අපේ බඩවැල් වලට වගේම ප්‍රතිශක්ති කරන පද්ධතියට හරිම වැදගත්. හැබැයි අද කඩේ තියෙන රස කරපු ස්ට්‍රෝබෙරි, වනිලා වගේ විවිධ පළතුරු රසයන්ගෙන් එන යෝගට් කියන්නේ ඇත්තටම පෝෂණයක් නෙවෙයි. ලොකු රසායනික බෝම්බයක් කිව්වොත් හරියටම හරි. ඔයාලා කඩෙන් ගේන ඒ පාට යෝගට් ඇතුලේ හැංගිලා තියෙන භයානකකම දන්නවනම් ආයි කවදාවත් ඒව කන එකක් නෑ. මේව ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොනවද? මෙන්න කවුරුත් කියන්නේ නැති ඒ කතාව. ඔබේ සහ දරුවාගේ ඇඟට යන වස මොනවද? අධික සීනි. එක කුඩා යෝගට් කෝප්පයක සීනි තේ හැඳි 4කට 6කට වඩා තියෙන්න පුළුවන්. මේක පොඩි දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ තරබාරුකමට සහ දියවැඩියාවට ප්‍රධාන හේතුවක්. කෘත්‍රිම වර්ණ. ලස්සන පාට ගන්න දාන E-numbers උදාහරණ E129 E102 වගේ ඒවයින් දරුවන්ගේ මොළයේ වර්ධනයට බලපෑම් වෙනවා. ඒ වගේම දරුවන්ගේ අධික්‍රියාකාරීත්වයක් ඇති කරනවා. කෘත්‍රිම රසකාරක. අලුත් පළතුරු කෑලි කියලා හිතාගෙන කෑවට ඒ ගොඩක් ඒවා ඇත්ත පළතුරු නෙමෙයි. කෘත්‍රිම රසායනික සංයෝග සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය. මේ අනතුරෙන් බේරෙන්නේ කොහොමද? කඩෙන් ගන්නකොට හැම වෙලාවෙම කෘත්‍රිම වර්ණ සහ රසකාරක නැති ප්ලේන් යෝගට් එකක්, ඒ කියන්නේ සාමාන්‍ය යෝගට් එකක් විතරක් තෝරගන්න. පැණි රස ඕනෙම නම් ගෙදරදිම කෙසෙල් ගෙඩියක්, අඹ ටිකක්, පැපොල් කෑල්ලක් හරි පිරිසිදු පැණි ටිකක් හරි යෝගට් එකට කලවම් කරලා ගන්න. අනිවාර්යෙන්ම යෝගට් එකේ පිටිපස්සේ තියෙන ලේබලේ කියවන්න පුරුදු වෙන්න. සීනි සහ E-numbers ගොඩක් තියෙනවා නම් ඒව ගන්න යන්න එපා. ඔබේ දරුවාට නිතරම ෂෙම් ප්‍රතිස්රාව, සමී අසාත්මිකතා හෝ එක තැනක ඉන්න බැරි අධික්‍රියාකාරී ගතිගුණ තියෙනවා නම් අදම මේ කෘත්‍රිම රස කරපු යෝගට් දෙන එක සහ මුලින්ම නවත්තලා බලන්න. සති කීපයකින් වෙනස ඔයාලටම තේරෙවි. කම්මැලිකමට කඩෙන් ලේසියට ගේන දේවල් වලින් වෙන්නේ අපේම ආදරණීයන්ගේ ජීවිත කෙටි වෙන එකයි. ඒ නිසා සල්ලි දීලා ලෙඩ වෙන්න එපා.